ආයිබෝවන් අද මම හිතුවා ඔයගොල්ලන්ට ප්ලග් බේස් එකක් මාරු කරගන්න හැටි පෙන්නන්න. විශේෂයෙන්ම මේක පෙන්නන්න හිතුවේ මේක බලන්න උඩු වෙලා තියෙන විදිය. ඇත්තටම මෙහෙම ප්ලග් බේස් එකක් වෙන්න හේතුව තමයි ලූස් කනෙක්ෂන් තමයි ප්‍රධානව බලපාන්නේ. විශේෂයෙන් මල්ටි ප්ලග් එකක් වගේ ගහලා ඉවර වෙලා ඊට පස්සේ පොට් 7500 2000 වගේ විදුලි උපකරණයක් සම්බන්ධ කරොත් මෙතන ස්පාක් වීම මත මේ විදිහට උණු වෙනවා. ඒ වගේ අධිබලති විදුලි උපකරණ පාවිච්චි කරනවා නම් නිවැරදි ක්‍රමය වෙන්නේ මල්ටි ප්ලග් එකක් භාවිතා කිරීම නෙමෙයි. ඇත්තටම කිව්වොත් කෙලින්ම ප්ලග් බේස් එකට සම්බන්ධ කිරීම තමයි. උදාහරණයක් හැටියට ගත්තොත් විදුලි උපකරණ වෙන්නේ මේ වගේ සිද්ධි වලට ලක් වෙන්නේ රයිස් කුකර් එක විදුලි කේතලය එතකොට අවන් එක වගේ සම්බන්ධ කිරීමෙන් තමයි මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ වැඩි හරියක් නිවෙස් වල. හොඳයි අපි බලමු එහෙනම් මේක පන්නගෙන අපි කොහොමද ප්ලග් බේස් එක මාරු කරගන්නේ කියලා. ඔයගොල්ලන්ට පේනවා ඇති නිව්ට්‍රල් වයරය දකුණටත් ලයින් එක ප්ලේස් එක කියන්නේ වම් පැත්තටත් එර්ත් එක මැදටත් තමයි සම්බන්ධ කරලා තියෙන්නේ ප්ලග් බේස් එක. වයර් තුනට ඇන තුනක් තියෙනවා. ඒ ඇන තුන ගුරු කරගත්තම අපිට පුළුවන් මෙන්න වයර් එළියට ඇද ගන්න. ඊට පස්සේ අපි බලමු අලුත් ප්ලග් බේස් එකක් අරගෙන සම්බන්ධ කරන විදිය. ප්ලග් බේස් එකේ සලකුණු කර තිබෙනවා නිව්ට්‍රල් වයරය සම්බන්ධ කරන තැනට ඉන්ලෙසත් ලයින් වයරය කියන්නේ ප්ලේස් එක සම්බන්ධ කරන වයරය සම්බන්ධ කරන ස්ථානය එල්ලෙසත් ඔයගොල්ලන්ට කිසිම පැටලීමක් නැතුව සවි කරගන්න පුළුවන්. බලමු. ඒ වගේම ඔයගොල්ලන්ට පොඩි මතක් කිරීමක් කරනවා. මේ වගේ වැඩ කරනකොට මතක ඇතුව මේන් ස්විච්යෙන් ගෙදර විදුලිය විසන්ධි කරලා ඉන්පසුව මේ වැඩේ කරන්න කියලා මම මතක් කරනවා ඔයාලට. දැන් නම් ප්ලග් බේස් එක සම්පූර්ණ සවි කරගෙන අවසానයි. ක්ලිප් එක විතරයි දාන්න තියෙන්නේ. මේ වගේම මම ඔයගොල්ලන්ගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. මේ වගේ වීඩියෝ බලන්න ආසය මගේ YouTube channel එක subscribe කරන්න කියලා. නැවත හමු වෙමු. සුබ දවසක්.